දැන් මහත්මයාගේ තවදුරටත් ඇහුවොත් දැන් බල්ලා ප්‍රතික්‍රියා දක්වන එක නතර කරන්නේ මොන වෙලාවකටද කවදද? දැන් බල්ලට අවබෝධයක් නැහැනේ කණ්ණාඩියෙන් ඉන්නේ තව බල්ලෙක් කියලා. ඒතර උඩ දවසක අවබෝධ වුණොත් මේක මෙතන ඇත්තටම මේ කණ්ණාඩියේ බල්ලෙක් ඉන්නවද? ඈ? එතන බල්ලෙක් නැද්ද? කණ්ණාඩිය ඇතුළේ. ඉන්නවද? බල්ලට ඉන්න මග අපිට බල්ලෙක් ඉන්නවද? බල්ලෙක් නැහැ. බල්ලෙක් නැහැ කියලා අපි කියනවනේ. ඒ වෙලාවට ඉන්නවා. අපි හදාගත්ත හිතේ නෑ මං අහන්නේ සාමාන්‍ය උත්තරේ. ඒ කියන්නේ මානසික ධර්මය නෙවෙයි. ඇත්තටම එතන ඇත්ත කතාව එතන බල්ලෙක් ඉන්නවද? දැන් කන්නඩියේ බල්ලෙක් ඉන්නවද? නෑ ඒ නෑ කියන එක ඊට ලොකු වැරදි උත්තරයක්. නෑ නෑ බල්ලෙක්ගේ ඡායාවනේ තියෙන්නේ. එතන තියෙන ඡායාව විතරයි. ඡායාව සකස් වෙලා. බල්ලෙක් ඉන්නවා කියන එකත් වැරදි. ඒතර බල්ලෙක් නැහැ. බල්ලෙක් ඉන්නවා කියන එකත් වැරදි. බල්ලෙක් නැහැ කියන එකත් වැරදි. ඇයි බල්ලෙක් නැහැ කියන්නේ? බල්ලෙක් ඉන්න එපායි නැති වෙන්න. බල්ලෙක් ඉඳලම නැහැ. එතන මොකක්ද? කවදාවත් බල්ලෙක් ඉඳලා නැහැ එතන. එතන එහෙනම් එතන ඇත්ත කතාවද? එතන ඡායාවක් සකස් වෙනවා. එතන අපි දන්නෝනේ විද්‍යාව ප්‍රතිබිම්බය සකස් වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි ඇත්ත කතාව එතන. අන්නේ වගේ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මමත්වේ නැහැ කියලා එක නෙවෙයි. මමත්වයක් තිබිලම නැහැ. මොකක්ද? දැන් ඔයාලට මම කියලා කෙනෙක් ඉඳලා එයා නැති වෙනව නෙවෙයි. ඇත්තටම උතන මමත්වයේ කියලා එක තිබිලම නැහැ. දැන් ඔයාලා හිතන්නේ මම දැන් ඉන්න මම නැති වෙනවා කියලා. ඒක වැරදි. අර බල්ලෙක් ඉන්නව බල්ලෙක් නැති වෙනවා වගේ කියන කතාව. බල්ලෙක් තමන්ගේ මමත්වයේ කියලා එහෙනම් මොකද්ද මෙතන එයාලා ප්‍රතිබිම්බය සකස් වෙනවා වගේ මෙතන වෙන සයන්ස් එකක් තියෙන්නේ. ඒ සයන්ස් එක තමන්ට අහු වෙනවා. අහු වෙනහම තමයි ධර්ම අවබෝධ වුණා කියන්නේ. නේද? දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය ලෝකයා හිතන්නේ බුදුහාමුදුරුවෝ මමත්වේ නැති කරන්න බණ ධර්මයේ දේශනා කරා කියලා. ඇත්තටම මමත්වේ නැති කරන්න දේශනා කරා කිව්වොත් මමත්වය තියෙන්නේ පායි. තිබිලම නැහැ. අද වෙනස් දෙයක් කිව්වෝ. ඒක මම කියලා තිබිලාමයි. ඒ නිසා අර පටිච්චසමුප්පාද නිරෝධයද කියන්නේ ඒක. දැන් සමහර මං ඒ කාලෙත් වරද්දගෙන තියෙන මහාමුදුරුවෝ පා බුදුහාමුදුරුවෝගේ ධර්මය සමහර හාමුදුරුවෝ හිතන් ඉඳලා තියෙන මමත්වේ නැති කරන්න බුදුහාමුදුරුවෝ බණ කියන එක. ඒකේ තියෙනවා එක සූත්‍රයක මජ්ක්‍ධිම නිකායේ ඒ මිනිස්සෙට බුදුහාමුදුරුවෝ ගැන කියනවා. එතකොට ඒ මිනිස්සයා කියන මං කැමති නැහැ බුදුහාමුදුරුවෝ කියන කෙනා මුණ ගැහෙන්නවත් දකින්නවත්. ඇස් දෙකට කොටිම දකින්නවා මං කැමති නැහැ ওই මිනිස්සයා කියලා. එතකොට මේ මිනිස්සු අහන ඇයි ඔයා එහෙම කියන්නේ කියලා. ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ මේ උච්ඡේදය පනවන කෙනෙක්. මිනිස්සු නැති කරන කෙනෙක්. ඒ කියන්නේ යා හිතන්නේ මමත්වේ නැති වෙන්න බණ කියනවා කියලා. ඉන්න මම නැති කරන්න හදනවා කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට ඕක ආරංචි වෙලා කතා කරන බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අහනවා. ඒ කතාව කියන බුදුහාමුදුරන්ට කියලාම මෙන්න මෙහෙම කෙනෙක් ඔබ වහන්සේට මෙහෙම අපහාස කරා කියලා. ඒත් බුදුහාමුදුරුවෝ අහනවා මම එහෙම දේශනාවක් කරනවද කියලා. මමත්වේ නැති කරන්න, Taman නැති කරන දේශනාව මම කරනවද කියලා. ඒක සමහර භික්ෂුන් වහන්සේලාට නිරුත්තරට. කියන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝත් ඉන්න මම නැති කරන්න බණ කියනවා කියලා. ඒතර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ මමත්වයේ කියන්නේ මම කියලා කෙනෙක් තිබිලම නැහැ. ඒ යථාර්ථය පැහැදිලි කරන්න බණ කියන්නේ ඉන්න මමෙක් නැති කරන්න නෙවෙයි. දැන් මමෙක් ඉන්නවා කියලා හදාගත්තේ අර බල්ලා වගේ අතර බල්ලෙක් ඉන්නවා කියලා හදාගත්ත එක. ඒතර අපි හිතනවා ආයෙන මේ බණ අහගෙන යනකොට අපේ මමත්වේ නැති වෙලා යයි කියලා. ඉතින් මමත්වේ නැති වෙන්න නම් තියෙන්නේ පායි. දැන් ඔයගොල්ලෝ කද්දේ තමයි ගොඩක් දුරට අහන්න නැත්තේ. මම ඉතින් ගොඩක් තැන්වලදී ළඟ ඉන්න අයට කියලා දීලා මම දැන් අවුරුදු දෙකක් තිස්සේ බණ අහන අය මාව දැන් ඕස්ට්‍රේලියාවේ ඉඳලා විවිධ රටවල් ලංකාවේ පිටින් පිට ගාල්ලට එනවා හම්බ වෙන්න. ඉතින් මම ගොඩක් කල් ඉඳලා අහලා අපිට දාන දෙනවා. ඒවා මේව කරන උදව්. මම ඉතින් ළඟදී ඒගොල්ලෝ ගොඩාක් අයගේ බණත් අහනවා. මම අහනවා ඉතින් හිතවත්කමට දැන් මොකද්ද කතා ගිය තොරතුරු කතා කරලා මොකද්ද ඔයා අහන්නේ? ඒතර එයා කියනවා. මම දැන් අහනවා. ඉතින් එයාත් දැන් ගොඩක් සතුටු එයා කියන දැන් එයාගේ මමත්වයත් අඩු වෙලා. ඊට පස්සේ මම තාටික වෙලා ගියාම අහනවා ওই උපමාව කියලා මොකද්ද කියලා. අන්න එතකොට තමයි එයාට තේරෙන්නේ. එයා මෙතෙක් කල් බණ අහලා තියෙන මොකක්ද? මමත්වේ නැති කරගන්න. එයා අතනර හාමුදුරුවන්ට වැරදිච්ච ආහාර මිනිස්සෙට වැරදිච්ච තැන විදියමයි.